දික්කසාද නඩුව සහ නඩත්තු නඩුව කියන්නේ දෙකම එකක්ද? එතකොට දික්කසාද නඩුවක් පවත්වාගෙන යමින් තිබියදී නඩත්තු නඩුවක් පැවරීමට හැකියාවක් තියෙනවද? එතකොට නඩත්තු ගෙවමින් සිටියදී නැවත අපිට දික්කසාද නඩුවක් පැවරීමට පුළුවන්ද? කිසිම ගැටලුවක් නැහැ. උත්තරය දික්කසාද නඩුවක් පවතිද්දී නඩත්තු නඩුවක් පැවරීමට හැකියාව තිබෙනවා. ඒත් සමගම නඩත්තු ගෙවමින් තිබෙන්නේ, කියන්නේ නඩත්තු නඩුවක් පවරලා ඒක නඩත්තු ලැබමින් සිටියදී දික්කසාද නඩුවක් පවරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මොකද දික්කසාද නඩුවක් කියන්නේ විවාහය අවසන් කිරීම සඳහා වූ නඩුකරයක්. නඩත්තු නඩුවක් කියන්නේ නඩත්තු වීම සඳහා මාසිකව දීමනාවක් ලබා ගැනීම සඳහා පවත්වාගෙන යන නඩුවක්. නමුත් නඩත්තු නඩුවක් අනුව මාසික දීමනාවක් ලැබෙමින් තිබියදී දික්කසාද නඩුවක් දාලා ඒ දික්කසාද නඩුව අවසානයේ දික්කසාදය ලබා දුන්නට පස්සේ නඩත්තු ගෙවීම සඳහා බැඳී සිටින්නේ නැහැ. ඒක බලාත්මක වෙන්නේ සැමියාට සහ බිරිඳට, බිරිඳ හෝ සැමියාට. ඒ දෙන්නට පමණයි. මොකද දරුවන් වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටියේදී අම්මා තාත්තා දික්කසාද වුණත් අර නඩත්තු ගෙවීම කියන කොටස දරුවන්ට බලපානවා. දරුවන්ට වයස අවුරුදු 18ක් වෙනකන් ඒ නඩත්තු ගෙවන පාර්ශ්වය විසින් දරුවන් වෙනුවෙන් නඩත්තු ගෙවීම කරන්න. එතනදී ඒ දරුවෝ සාමාන්‍යයෙන් ආබාධිත දරුවෝ වගේ නම් ඒක සීමාවක් නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන් දරුවන්ගේ අසනීප තත්ත්වය මත. මේකෙදි දැනගන්න කාරණාව තමයි දික්කසාද නඩුවක් පවත්වාගෙන යන දිසාධිකරණේ නඩත්තු නඩුවක් පවත්වාගෙන යන මහේස්ත්‍රාත් අධිකරණේ. මේ වගේ විශේෂ නීතිමය කරුණු දැන ගැනීමට අපිත් එක්ක දිගටම රැඳී සිටින්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ස්තුතියි.